ආයිබෝවන් මගේ යාළුවෝ හැමෝටම කොහොමද ඉතින් ඔයාලට? මේ ඉතින් වෙනදා වගේම සතියන්තයේ දවසක් නන් නෙමෙයි. සතියක මැද බදාදා දවසේ වැඩ ඇරලා ඇවිල්ලා මම මගේ පරිසරය දිහා බලන් හිටපු විදිය තමයි මේ. ලොකුවට මල් පාත්ති ගොඩක් නැති වුණාට පුංචි පුංචි මල් කිහිපයක් වවාගෙන මිදුරු ලස්සන කරගන්න මං සෑහෙන උත්සාහයක් ගන්නවා. ගැහණියක් විදිහට, ගෘහණියක් විදිහට, බිරිඳක් විදිහට, මවක් විදිහට අපි ලස්සනට අපේ ගෙදර පරිසරය තියාගන්න ඕනි. ඉතින් මම කරන්නේ මේ පුංචි මල් පාත්තිය ඇතුලේ ලස්සන ගෙවත්තක් නිර්මාණය කරගන්න උත්සාහ කරන එක. විවිධ මල් වර්ග තිබුණට මගේ පරිසරයට ගැලපෙන, මගේ ගෙවත්තට ගැලපෙන විදිහට මම පරිසරය හදාගන්න උත්සාහ කරනවා. ඉතින් මම මේ දැන් හදන්නේ රෑට මැල්ලුමක් හදන්න. ඒ රෑට මැල්ලුම හදන්නේ මගේ ගෙවත්තෙම පැල කරගත්තු රසපලා කොළ වලින්. මගේ පැත්තේ නම් කියන්නේ මේවට රසපලා කියලා. සමහර පැතිවල කුරිඤ්ඤං කොළ කියලාත් කියනවා. හරිම රසවත් පලා වර්ගයක්. ඉතින් මම පුංචි දඬු කැබලි කිහිපයක් මගේ යහළුවෙක්ගෙන් ගෙනල්ලා තමයි පැල කරගත්තේ. දැන් මේ දඬු කැබලි දෙකෙන් බෝ කරගෙන සෑහෙන ප්‍රමාණයක පලා වර්ග කඩා ගන්න මට මගේ ගෙවත්තේ මේව පැලවෙලා තියෙනවා. මට කියන්න අමතකුණානේ. සමහර අය මේවට ජපන් බටුකොළ කියලාත් කියනවා ඔන්න. ඉතින් එක වේලකට සෑහෙන්න මැල්ලුම් ටිකක් කඩා ගන්න පුළුවන් තරමට මම ටිකක් කඩාගත්තා. මොකද දන්නවද මේ මැල්ලුමක් තියෙනව තරම් රසවත්ව අපිට කෑමක් කන්න පුළුවන් කියන්නේ කොච්චර රසවත්ද දන්නවද? අපේ ගෙදරම වගා කරගත්තු බෙහෙත් පොහොර කිසිවක් නැති රසවත් පලා වර්ගයක් තමයි මම අද කඩාගත්තේ. ඔයාලා දන්නවද මම මේ හැම දෙයකටම පාවිච්චි කරන්නේ බිත්තර කටු පොහොර. ඒක මැජික් පොහොරක් කියලාත් මට කියන්න පුළුවන්. මොකද දන්නවද රසායනික පොහොර කිසි දෙයක් පාවිච්චි කරන්නේ නැතුව මම මේ වගේ දේවල් හදාගන්න උත්සාහ කරන්නේ ස්වභාවිකව දේවල් වලින්. රසායනික පොහොර තරම් හොඳට වැවෙන්නේ නැතුව ඇති. හැබැයි මම හිතනවා මේක හරි හොඳයි කියලා. රාත්‍රියේදී අහස පේන විදිහ තමයි මට මේ. අපේ ගෙදර පිටිපස්සට ඈතින්ම පේන විදිහ හරිම ලස්සනයි. බලන්නකෝ ඒ රසවත් බව. කවි ගී ලියන්න උනත් අපිට පුළුවන් නේද? ජීවිතයේ සුන්දරත්වය අනියත උදේට හිරු පෑයීම හවසට හිරු බැස යාම වගේ දේවල් අපේ ජීවිතයට ගල්ප ගත්තොත් හරියට අපේ ජීවිතයේ මරණය දක්වා ගමන් කරන ජීවන චක්‍රය වගේ. ඉතින් මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි.